මුදල් ආකර්ෂණය කරගන්නේ කොහොමද? law of attraction follow කරනවා ඇති. එහෙම නැත්නම් ක්‍රිස්ටල් වර්ග, ජෙම්ස් වර්ග, එහෙම නැත්නම් magic oils වගේ දේවල්. දවල් හීන දකින්න ඔයාට වැඩේ ලේසි. පේවර 4ක් තියෙනවා. මට ගියක් ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට වීසා එක ලබා දුන්නට විශ්වයට ස්තුතියි. ඔයාට සල්ලි ලැබෙනවාමයි. ඔයා සල්ලිකාරයෙක් වෙන එක නවත්තන්න විශ්වයටවත් බෑම. අයිබෝන් කියලා පිළිගන්න ඕන සියලුම දෙනාවද මැජිෂියන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද ඔන්න ගේන්නේ ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් සහ ඔයා බැලිය යුතුම වීඩියෝ එකක් තමයි අපි අද අරගෙන අවිලා තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි කොහොමද ආකර්ෂණය කරගන්නේ? ඉතින් tarot readings වලටත් එහා ගිහිල්ලා law of attraction වලටත් එහා ගිහිල්ලා තමයි අපි අද වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඔයාලා ආස කරන, ඔයාලා ඉල්ලපු විදිහේම වීඩියෝ එක. ඒ තමයි මුදල් ආකර්ෂණය කරගන්නේ කොහොමද? සල්ලි ආකර්ෂණය කරගන්න අමාරුද? සල්ලි ආකර්ෂණය කරගන්න ලේසිද? ඔව්. මුදල් ආකර්ෂණය කරගන්න හරිම ලේසි, හරිම පහසුයි. ඔයා මේට්‍රික්ස් ටික පාවිච්චි කරනවා නම් සල්ලි අපි ළඟට එන්න මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ? මොන විදිහට අපි හැසිරෙන්න ඕනේ කියන එක ගැන තමයි අපි අද වීඩියෝ එකේදී අරගෙන ඉන්නේ. මොන වගේ දේවල්ද ඔයා කරන්න ඕනේ කියන දේත් එක. ඉතින් ඒක දැනගන්න මේ වීඩියෝ එක පුරාවට රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාට කියනවා ඔයා ගාවට සල්ලි ගෙන්න ගන්න විදිය ගැන. හරි? ඉතින් ඒ සල්ලි ගෙන්න ගන්න විදිය බලන්න. ඒකටම රැඳිලා ඉන්න කියලා තමයි ආරාධනා කරන්නේ. සල්ලි ඔයා ගාවට ගෙන්න ගන්න ලෝකයම දන්න ප්‍රධාන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා law of attraction follow කරනවා ඇති. එහෙම නැත්නම් ක්‍රිස්ටල් වර්ග, ජෙම්ස් වර්ග, එහෙම නැත්නම් magic oils වගේ දේවල් මේ හැම දෙයක්ම ඔයා පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා දැනගන්නත් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වේවි. මොන වගේ දේවල් කරොත්ද ඔයා මෙතනින් ඉක්මනින්ම මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්, ඉක්මනින්ම ධනවත් වෙන්න පුළුවන්, ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් කියලාත් සහ ඔයා දියුණුවෙන් දියුණුවට උසස් වීම අරගන්න පුළුවන් කොහොමද කියලාත් ඔයාට දැනගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක බැලුවොත් එහෙම. ඉතින් ලෝකෙම පිළිගත්ත, ලෝකෙම දන්න ප්‍රධාන එහෙම නැත්නම් ක්‍රමය මොකක්ද? සල්ලි අපි ගාවට එන. ඉතින් ඒකට පියවර 4ක් තියෙනවා. පියවර 4ක්. ඒ කියන්නේ පළවෙනි පියවර තමයි ඔයා බ්‍රේන් එක පුරුදු කරන්න ඕනේ. ඔයාට සල්ලි හම්බෙන විදියට, සල්ලි ඔයා ගාවට එන විදියට බ්‍රේන් එක පුරුදු කරන්න. ඔව්, බ්‍රේන් එක කොහොමද පුරුදු කරන්න කියලා අපි කියනවා තව පොඩ්ඩකින්. දෙවැනි කාරණේ තමයි උපායශීලීත්වය. උපායශීලී වෙන්න ඕනේ, ටැක්ට්ෆුල් වෙන්න ඕනේ ඔයාට ඔයාගේ මුදල් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන්. ඒක ගැන අපි කියනවා දෙවැනියට. තුන්වෙනි දේ තමයි ඔයාගේ දක්ෂතාව වැඩි වෙන්න ඕනේ. ඔයාගේ ස්කිල්ස් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ නිර්මාණශීලීත්වය වැඩි වෙන්න ඕනේ. ඔයා කරන ඕනම වැඩකදී ඔයා දක්ෂ වෙන්න ඕනේ. ඔයාට සල්ලි හම්බ කරන්න ඕන නම්. හැබැයි බය වෙන්න ඕනේ නැහැ. හැම කෙනෙකුටම මොනවා හරි දක්ෂතාවයක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනට ගන්න කොහොමද කියන එක තමයි අපි මේකේ කතා කරන්නේ. හතරවෙනි කාරණය තමයි consistent. ඒ කියන්නේ එක දිගටම ඔයා මේක කරගෙන ගියොත් තමයි ඔයා සාර්ථක වෙන්නේ. මේ law of attraction follow කරලා මේ ශක්තිය වැඩි කරගන්න දේවල් ඔයා එක දිගටම කරගෙන ගියොත් තමයි ඔයා සාර්ථක වෙන්නේ. එහෙම නැතුව මගින් අතහැරලා දාලා නෙවෙයි. ඒක ගැන අපි කතා කරනවා හතරවෙනියට. ඉතින් කොහොමද මේ දේවල් වලට අපේ law of attraction අපේ ශක්තිය වැඩි කරගන්න දේවල් සම්බන්ධ වෙන්නේ? එතන තමයි දැන් ප්‍රධාන මාතෘකාව. හරි. ඉතින් පළවෙනි කාරණේට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ වාගේ මොලේ කොහොමද මේකට යොදාගන්නේ? ඔයා කොහොමද මේක ફોකස් කරන්න කියලා බැලුවොත් එහෙම. ඔයා ලියන affirmations, ඔයා මට මුදල් අවශ්‍යයි කියලා ලියන affirmation එක, මට ඉක්මනින් දෙයක් ලැබේවා කියලා ලියන affirmation එක. හරි. මට ඉක්මනින් රැකියාවක් ලැබේවා කියලා කියන affirmation එක අයිති වෙන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් ඔයාට මොන වගේ දේවල්ද ලබා ගන්න පුළුවන් කියන එක ගැන විශ්වාස කරන්න. මට මේ දේ ලබා ගන්න පුළුවන්. මට මේ දේ තමයි අවශ්‍ය. හරි. ඒක තමයි අංක 1 affirmation ලියන එක වගේම. ඉතින් ඔයාට අවශ්‍ය දේ ලියා ගන්න එක, ඔයාට අවශ්‍ය දේ ගන්න එක. එහෙම නැත්නම් ඔයාට බැරි දේවල් ටික, එහෙම නැත්නම් බෑ කියලා ඔයා කලින්ම හිතා ගන්න එක. උදාහරණයක් විදිහට මට නම් බැරි වෙයි. වාහනයක් ගන්න මට නම් පුළුවන් වෙන එකක් නෑ. මට නම් මේ දේවල් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. වගේ දේවල් ඔයා ඔළුවට දා ගන්නවා කියලායි කියන්නේ. එහෙම නැත්නම් ඔළුවට දා ගන්නවා. ඔයා මුදල් අතින් සාර්ථක නැත්තම්. ඔයා මුදල් අතින් සාර්ථකයි නම් ඔයා පළවෙනි පියවර විදිහට ඔයාට පුළුවන් වෙන්න ඕනේ පොසිටිව් මයින්ඩ්සෙට් එකකට දාගන්න. මම මේ දේ කරනවාමයි කියලා. ඒකට ඔයාට ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න ඕනේ. ඉන පීස් එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ මානසික ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙන්න ඕනේ. ඔයාගේ පෞරුෂය වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාට මේ දේවල් අචීව් කරගන්න. අර බෑ කියන දේ ඉවත් කරලා දාලා ඔයාට පුළුවන් වෙන්නේ පුළුවන් කියන දේ ඔයාට දාගන්න. ඒ කියන්නේ possibilities ටික ගන්න. ඒ විතරක් නෙමෙයි. ඒකට තමයි ඔයාට ફોකස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. gratitude කරන්න. අපි අර ලියන affirmations වල තියෙන්නේ මට
ගියක් ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට වීසා එක ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට මුදල් ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට වාහනයක් ගන්න ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට රැකියාවක් ලබා දුන්නට විශ්වයට ස්තුතියි කියන ඔය affirmations, ඔය gratitudes ඔක්කොම තියෙන්නේ වාගේ පළවෙනි පියවරේ කියලා දැනන් හිටියද? ඔයා ඉන්නේ පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ ඔයාගේ මොළය පුරුදු කරන තැන තමයි ඔයා තාම ඉන්නේ. ඔයාට සල්ලි අවශ්‍යයි කියලා, ඔයාට සල්ලි ඕනේ කියලා, ඔයාගේ මොළය සල්ලි වලට ආකර්ෂණය වෙන්න ඕනේ කියලා. ඔයා තාම කාන්දමක් විදියට ඔළුව හදන ගමන් තමයි ඉන්නේ. ඔයා ඒ වගේ දේවල් නම් තවම කරන්නේ. ඉතින් ඒක නිසා ඒක නරක දෙයක් නෙමෙයි. ඔයා ඉන්නේ පළවෙනි පියවරේ කියලා දැනගන්න එකත් හොඳටම ප්‍රමාණවත් බොහොම සතුටු හිතෙන කාරණයක්. ඔයා ඉන්නේ මනි පාත් එකක. ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් පාත් එකක ඔයා ඉන්නවා කියන එකත් ලොකු දෙයක් කියලායි මේ වෙලාවේ මතක් කරන්නේ. ඉතින් දෙවෙනි කාරණේ උපායශීලීත්වය. ටැක්ට්ෆුල් වෙන්න ඕනේ. ඉතින් කොහොමද උපායශීලී වෙන්නේ? කොහොමද ඔයාට අනිත් අයව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ? ඒකට ඔයාගේ ක්ලයන්ට්ස්ලට එහෙම නැත්නම් ඔයාගේ කස්ටමර්ස්ලට හරි ඔයා හොඳ සර්විස් එකක් දුන්නොත් තමයි ඔයාට එයාලව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් කියන්නේ ඔයාට ගෙවන මුදලට ඔයා හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. එයා නැවත ඔයා ගාවට එන තැනට ඔයා වැඩ කරන්න ඕන. ඔයාගේ සර්විස් එක ප්‍රබල විදිහට දෙන්න ඕනේ. හරි? එතකොට ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ක්ලයන්ට්ව ඔයාට හොඳ සර්විස් එකක් දුන්නොත්, හොඳ භාණ්ඩයක් දුන්නොත් තමයි එයා ඔයා ගාවට නැවතත් එන්නේ. හරි? ඉතින් ඒක නිසා මේ උපායශීලීත්වය කියන එක තියෙන්නේ කපටිකමකට නෙවෙයි. ඒක විශේෂ විදියට ඔයා යොදා ගන්න ඕනේ. එයාව හොඳ තත්ත්වයකින් ඔයාට නැවත ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ එයාට අවශ්‍ය ප්‍රශ්නෙට ඔයාට හරිම උත්තරය දෙන්න. right? ඉතින් හරිම උත්තරය ගන්න තමයි අපිට අරන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා කියන්නේ. right? ඉතින් ඒක වෙනම කාරණාවක්. ඉතින් කොහොම හරි ඔයා උපායශීලී වෙන්න ඕනේ. එයා ඔයා ළඟට ගන්න. නැවත සැරයක්. ඔයා ජොබ් එකක් නම් කරන්නේ. ඇයි ඔයාට ඒ ජොබ් එකට අවශ්‍ය වෙන්නේ කියන එක ගැන ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරි? ඔයාට උසස් වීමක් දිය යුත්තේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයට උත්තරය ඔයා හොයලා දෙන්න ඕනේ බොස්ට. හරි? ඒකෙන් කියන්නේ වැඩි වෙලාවක් වැඩ කළ යුතුයි කියලා. පැය 4ක් වෙනත් අය වැඩ කරද්දී පැය 5ක් වැඩ කරා කියලා ඔයාට දිය යුතු නෑ. හැබැයි ඔයා ඒකෙන් කම්පැනි එකට දෙන ඉෆෙක්ට් එක, ඔයා කම්පැනි එකට දෙන වැලියු එක, හරි? කම්පැනි එකට දෙන අවුට්පුට් එක තමයි ඒක තීරණය වෙන්නේ. පැය 8ක වැඩේ ඔයාට පැයෙන් 2කින් කරන්න පුළුවන් නම් ඔයා තමයි දක්ෂයා. right? ඉතින් ඒ වෙලාවක් ගන්න එක නෙවෙයි හැකියාව වෙන්න ඕනේ. ඒකට දෙන ඉෆෙක්ට් එක වැඩි කරන එක තමයි ඔයාට අනිවාර්යෙන් අංක 1 විදියට දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඊළඟ කාරණාව විදියට අපි සලකන්නේ. ඊළඟ කාරණේ විදියට අපි සලකන්නේ උපායශීලීත්වය කියන දේ ඔයා කොහොමද ගන්න ඕනේ? ඔයා කොහොමද ඔතෙන්ට එන්න ඕනේ කියන එක බලද්දි. තුන්වෙනි කාරණාවට ගිහිල්ලා බැලුවොත් තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ ස්කිල්ස් තියෙන්න ඕනේ. මේ affirmations ලිව්වත්, ඔයා කැප වෙලා වැඩ කරත්, ඔයා මහන්සි වෙලා වැඩ කරත්, උපායශීලී වැඩ කරත් ඔයාගේ ස්කිල්ස් ඔයා ගාව තියෙන්න ඕනේ. ඔයාට අනිත් අයව ග්‍රහණය කරගන්න නම්. ඔයා චිත්‍ර අඳින කෙනෙක්ද? ඔයා පොත් ලියන කෙනෙක්ද? ඔයා උගන්වන කෙනෙක්ද? හරි. එහෙම නැත්නම් ඔයා මොනවා හරි නිර්මාණය කරන කෙනෙක් වුණත් මොන දේ තිබ්බත් ඔයාගේ නිර්මාණශීලීත්වය, ඔයාගේ ස්කිල් එක වැඩි වෙන්න ඕනේ. හරි. ඔයා දැනට ඩිග්‍රී එකක් කරලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් මාස්ටර්ස් කරලා තියෙන පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔයා දක්ෂයා කියලා. ඔයා up to date, ඔයා ඉස්සරහට එන්න ඕනේ, ඔයා අප්ඩේට් වෙන්න ඕනේ ඔයාගේ ස්කිල්ස් වලින්. හරි? ඔයා ප්ලම්බර් කෙනෙක් වෙන්න පුළුවන්, වෙල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්, මොන ශේෂ්ත්‍රයක ඔයා හිටියත්. හරි? ඔයා එන්න ඕනේ එතෙන්ද. ඔයා තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. තාක්ෂණය ගැන ඉගෙන ගන්න ඕනේ. අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ, අලුත් ටෙක්නොලොජිස් ඉගෙන ගන්න ඕනේ. keep learning. ඔයා දිගින් දිගටම ඉගෙන ගනිමින් ඉස්සරහට එන්න ඕනේ. කොච්චර ඔයාගේ බිස්නස් එක දියුණුනත් ඔයා ඒත් එක්ක ඔයත් දියුණු වෙන්න ඕනේ, ඔයත් එඩියුකේට් වෙන්න ඕනේ, ඔයත් අප්ඩේට් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඔයාගේ තත්ත්වය මොකක්ද බැලුවොත් ස්කිල් එක අනිවාර්යයි. හරි? ඉතින් ස්කිල් එකක් නැහැ කියලා හිතන්න බෑ. මේ වෙලාව මේක බලන ඔයාට හොඳට උයන්න පුළුවන් වෙන්න පුළුවන්, මහන්න පුළුවන් වෙන්න පුළුවන්, මොන හරි ගොතන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔය හැම දෙයකින්ම ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඒ දේවල් වලින් දේවල් හදලා ඩිජිටල් ප්ලැට්ෆෝම් වල දාන එක. කඩවල් වලටම යන්න අවශ්‍ය නැහැ. දැන් කාලේ ඩිජිටල් ප්ලැට්ෆෝම් Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්, ඕන තරම් දේවල් තියෙනවා. මම කීප දේවල්ට වඩා ගොඩක් දේවල් තියෙනවා. right? ඉතින් ඒ දේවල් වලට අර දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් YouTube channel එකක් පටන් ගන්න. ඒක කරන්නේ කොහොමද කියලා අනිත් අයට කියලා දෙන්න. ඔය ඕන දෙයක්. අපි ගත්තත් මේසන් බාස් කෙනෙකුට, හරි, වෙල්ඩර් කෙනෙකුට එයාලගේ වැඩේ කරන විදිය වීඩියෝස් කරලා ඕනනම් දාන්නත් පුළුවන්. අලුත් දෙයක් විදියට. ඒක සාමාන්‍ය තියෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ දේ කරොත් ඒ ස්කිල් එකක් විදියට ඔයාට ඒ දේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොන දේ කරත් ඔයා මොනවා හරි ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකට දාලා ඕනම දෙයක් ස්කිල් එකක් තමයි. ඒක තව ඉගෙන ගන්න ඉස්සරහට යන එක තමයි ඔයා කරන්න ඕනේ. අවිශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. දොර අරින්නේ කොහොමද කියන වීඩියෝ පපා YouTube එකේ තියෙනවා. හරි? How to open door. right? ඒ වගේ වීඩියෝස්
YouTube එකේ තියෙනවා කියලා කියන්නේ. ඒවත් මිනිස්සු බලනවා කියලා කියන්නේ ඔයාගේ වැඩේ, ඔයාගේ ස්කිල් එක ඔයා මාකට් කරන්නේ නැත්නම් ඔයාට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි ඔයා නිකන් ගෙදරට වෙලා නම් ඉන්නවා. ඒ චිත්‍ර අඳලා අනිත් අයට පෙන්නන්නේ නැත්නම්, ඔයා චිත්‍ර අඳින විදිය අනිත් අයට පෙන්නන්නේ නැත්නම්, ඔයා නිර්මාණශීලීව දෙයක් කරන්නේ කොහොමද කියලා අනිත් අයට පෙන්නන්නේ නැත්නම් ඔයාගේ ස්කිල් එකෙන් වැඩක් නැහැ. හැබැයි ස්කිල් එක තිබ්බත් මේ මං කිව්ව සල්ලි මොලේ පාවිච්චි කරන්නේ නැත්නම් ඔයා ඇෆර්මේෂන්ස් ලියන්නේ නැත්නම් ඔන්න ඔයගේ වාසනාව ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ සල්ලි මොලේ පුරුදු කරගත්තොත් අර ස්කිල් එක ඔයාට විකුණ ගන්න පුළුවන්, සෙල් කරන්න පුළුවන්, මාකට් කරන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ ඔයා ફોකස් කරන්න මොලේ ඉස්සෙල්ලා හදන්න, ඇෆර්මේෂන්ස් ලියන්න, ඔයාට පුළුවන් කියලා ගන්න, නෙගටිවිටි එක ඉවත් කරන්න. ඊට පස්සේ ඔයාගේ දක්ෂතාව වලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඒක තමයි තුන්වෙනි දේ. එතකොට මොකද්ද හතරවෙනි කාරණේ? හතරවෙනි කාරණේ තමයි කන්සිස්ටන්ට්. ඒ කියන්නේ එක දිගටම මේක කරන එක. ඒ කියන්නේ දවසක් දෙකක් වාගේ වැඩේ කරලා මේක හරියන්නේ නැහැ කියලා පැත්තකට දැම්මොත් ඒක හරියන්නේ නැහැ. මාසයක් කරලා මේක හරියන්නේ නැහැ කියලා පැත්තකට දැම්මොත් උට අලුත් දෙයක් තව මාසයක් කරන්න වෙනවා. right? ඊට වැඩි ලේසියි මාසයක් කරගෙන අපු දෙය ඊළඟ මාසෙ කරන එක. ඒතකොට පොඩි හරි growth එකක් ඔයාට ගන්න පුළුවන් අන්තිමේදී විශාල වශයෙන් දියුණු වෙන්න. ඒක තමයි අපි මෙතනින් කියන්නේ. ඔයත් දිගින් දිගටම එක දෙයක නිරත වෙන්න ඕනේ. ඒකට අවශ්‍යව දක්ෂතා හදාගන්න, උපායශීලීත්වය වැඩි කරගන්න එක සහ වගේ affirmations කියලා වගේ law of attraction වලින් වගේ positive energy එකකින් ඒ දේ කරගන්න එක තමයි අපි කියන money path එකේ තියෙන්නේ සහ ලෝකෙම පිළිගත්ත money path එකේ තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික තමයි ඔයා follow කරන්න ඕනේ. මේ දේවල් වලට තමයි අපි මේ advice ටික ඔක්කොම දෙන්නේ. ඉතින් මේ දේවල් කරනකොට කොහොමද law of attraction මේකට බලපාන්නේ? කොහොමද විශ්ව ශක්තිය මේකට බලපාන්නේ? කොහොමද එනර්ජි එක වැඩි කරගන්න එක මේකට බලපාන්නේ කියන එක ගැන ඔයාට අයිඩියා එකක් තිබ්බනම් දැන් කියන්නේ ඒ ගැන. ඉතින් කොහොමද මනි පාත් එකට එහෙම නැත්නම් සල්ලි ලබා ගන්න ක්‍රමයට, සල්ලි ඔයාට ආකර්ෂණය කරගන්න ක්‍රමයට මේ දේවල් ફોකස් කරන්න කියලා බැලුවොත් ඔයාට පුළුවන් විઝුවලයිස් කරන්න ඔයාලා ගාව මුදල් තියෙන විදියට. right? ඔයා ගාව ඒ දේවල් ලැබිලා තියෙන විදියට ඔයාට පුළුවන් ફોකස් කරන්න. ඔයා ඒ දේවල් ඒ විදියට ફોකස් කරොත් තමයි ඔයාට ඒ දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයා ගාව මේ සල්ලි තියෙනවා කියලා ඔයා ફોකස් කරන්න ඕනේ. මෙච්චර ටිකක් සල්ලි මං ගාව තියෙනවා. විઝුවලයිස් කරන්න ඕන ඔයා ගාව සල්ලි තියෙනවා. ඔයා ඒ සල්ලි වලින් ඔයාගේ අවශ්‍යතා ෆුල්ෆිල් කරනවා. ඔයා සල්ලි අනිත් අයට දීලා සතුට වෙනවා. හරි? දානයක් දීලා තව කෙනෙකුට උදව්වක් කරලා ඔයා සතුට වෙන විදිය ඔයා විස්ුවලයිස් කරනවා කියලා කියන්නේ ඔයා හිතෙන් දකින්න දවල් හීන දකින්නවා කියලා කියන්නේ ඔන්න එයාට නම් ගොඩක් ලේසි මේ වැඩේ. දවල් හීන දකින්න ඔයාට වැඩේ ලේසි. right? ඔයා ගාව සල්ලි තියෙනවා. ඔයා ගියක් හදලා තියෙනවා. ඔයා වාහනයක් අරන් තියෙනවා. ඔයාට විස්ුවලයිස් කරන්න පුළුවන් ලේසියෙන්ම. හරි. ලේසියෙන් විස්ුවලයිස් කරන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? ඔයාට තියෙන්නේ ඔයා සල්ලි වලට ආසයි නම් ඔයා හැම වෙලේම සල්ලි ගණන් කරනවා. හරි? සල්ලි ගණිනවා. වගේ දේවල් විස්ුවලයිස් කරන එක. right? ඉතින් ඒක ඔයාට කැමති විදිහකට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයා ගාව මේ මාවතේ ඔයා මොලේ සල්ලි වලට යොදවනකොට, ඔයාගේ උපායශීලීත්වය වැඩි කරගන්නකොට, නැත්නම් ඔයාගේ දක්ෂතා ස්කිල්ස් වැඩි කරගෙන මේ කන්සිස්ටන්ට්ලි පවත්වාගෙන යනකොට ඒ හැම ස්ටේජ් එකේදීම ඔයාට පුළුවන් මේ විසුවලයිසේෂන් එක කරගෙන යන්න. හරි? මේ විසුවලයිසේෂන් එක කියලා කියන්නේ මේ සල්ලි හොයන විදිය, මේ සල්ලි ලබා ගන්න විදිය, සල්ලි ලැබෙන විදිය ගැන දවල් හීන දකින්න. හැබැයි පිළිවෙලකට ලස්සනට. ඒ කියන්නේ වාහනයක් ගන්න හීන දකින්න නම් වාහනයක් ගන්න යනවා, වාහනේ අරන් එනවා, ඒකට නගිනවා, ඩ්‍රයිව් කරනවා, ඒ ෆීලිං එක. හරි? නැත්නම් වා ගෙදර අයව ඒකේ දාගෙන රවුමක් එක්කගෙන යනවා. ඒ ෆීලිං එක, ඒකල සතුට වෙන එක, ඒ ඔක්කොම දේවල් ඩ්‍රීම් කරන්න ඕනේ, විසුවලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට මේ දේවල් ලැබෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක හරියට විසුවලයිස් කරන එක ගැන අපි ඉස්සරහදී වීඩියෝස් අරගෙන එන්නම්. දැනට අපි මනි පාත් එකේදී විසුවලයිසේෂන් එක අංක 1ක් විදියට හැම කොටසකටම අදාළ දෙයක් විදියට මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ගන්න පොසිටිව් විදියටම ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාගේ පෞරුෂය, එහෙම නැත්නම් ඔයාගේ මානසික ශක්තිය, එහෙම නැත්නම් ඔයාගේ ඒකට ෆෝකස් කරන ඔයාගේ ෆෝකස් එක හරියට තියාගන්න ඕනේ. හරි? එතකොට තමයි ඔයාට ශක්තිමත් වෙන්නේ. ඉතින් ක්‍රිස්ටල් වර්ග පාවිච්චි කරන්නේ, ජෙම්ස් වර්ග පාවිච්චි කරන්නේ, එහෙම නැත්නම් අපි ගන්න මැජික් කොයින්ස් වගේ දේවල් පාවිච්චි කරන්නේ අපිට පොසිටිව් විදියට ඉන්න තමයි. හරි? අපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න තමයි. අපේ එනර්ජි එක වැඩි කරගන්න තමයි. හරි? ඉතින් එතකොට තමයි අතුරු දේවල් සාර්ථක වෙන්නේ. ඉතින් මේ එනර්ජි එක වැඩි කරගන්නේ කොච්චර ඕනද කියලා බැලුවොත් අපි සරල උදාහරණයකින් කිව්වොත් ඔයා ආව තියෙන පරණ ඇඳුමක් ඇඳගෙන ඔයා තැනකට ගියාම ඔයාගේ කොන්ෆිඩන්ස් එක අඩු වෙන්න පුළුවන් නේ. කොන්ෆිඩන්ස් එක නෑ වගේ දැනෙන්න පුළුවන්. අඩුයි. හොඳ ඇඳුමක් ඇඳගෙන තිබුණා වගේ දෙයක් ඔයාට හිතෙනවා. වෙඩින් එකට ගිහලා ඉන්නවා. ඔයා සාමාන්‍ය පරණ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. හැබැයි මොකද වෙන්නේ? ඔයාට තියෙන හොඳම ඇඳුම. හරි වටිනම ඇඳුමක් ඔයා අඳගෙන ගියොත් එතෙන්ට ඔයාගේ කොන්ෆිඩන්ස් එක හොඳටම වැඩි. ඔයාගේ කොන්ෆිඩන්ස් එක නිසා ඕන තැනකට බය නැතුව යන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න ඔයාට හැකියාව ලැබෙයි. එහෙනම් ඇඳුමකට පුළුවන් කොන්ෆිඩන්ස් එක වැඩි කරන්න, ශක්තිය වැඩි කරන්න, ඔයාගේ වාසනාව වැඩි කරන්න.
රයිට්. ඒ වගේම පර්ෆියුම් එකකට හරි පර්ෆියුම් එකක් ගහගෙන නැතුව ගියත් සාමාන්‍ය විදියට වඩා හොඳම ලංකාවේ ලෝකේ තියෙන හොඳම පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරගෙන ගියොත් අනිත් අය වාදියා කොහොමද බලන්නේ? හරි සුවඳයි කවුද මේ ආවේ කියලා වාදියා බලයි. මං කියන්නේ ෆන්ක්ෂන් එකකට හැම වෙලේම හැමදාම මේ විදිය කළ යුතු නෑ. නමුත් වැඩි වෙලාවක හරි වාගේ ඕනම වෙලාවකදී වාට අවශ්‍යතාවය අනුව වාට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. වාගේ පර්ෆියුම් එක වාගේ හොඳ මෑඳුම් ඒකට අවශ්‍ය කරන අර මං කිව්ව ක්‍රිස්ටල්ස් මැජික් ඔයිල්ස් ඒ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මේ ඕනම දෙයක් වාට පාවිච්චි කළා වගේ කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න පුළුවන්. වාට ස්ටේ පොසිටිව් ඉන්න වාට පොසිටිව් විදියටම වැඩ කරන්න නෙගටිව් එනර්ජි එක අයින් කරලා ඉන්න වාට ඒ දේ උදව්වක් වෙනවා මේ පාත් එකේදී රයිට්. ඉතින් ඒකත් අපි ගන්නවා ඔයා හැම වෙලේම කරන්න ඕන දෙයක් විදියට. එහෙම නැත්නම් law of attraction follow කරන කෙනෙක් විදියට ඔයා කළ යුතුම දේවල් විදියට ඔයාගේ ධනය ඔයා ගාවට ඇද ගන්න. හරි. ඉතින් සල්ලි වලට ආදරය කරන්න ඕන කියන කොටස කොහොමත් අපි ගන්නවා. එතකොට තමයි මේ දේවල් ඇදිලා එන්නේ. affirmations ලියන්න කියන්නේත් ඒකයි. මට මේ දේ ලැබුණට ස්තුතියි කියලා විශ්වයට ස්තුති කරන්න පුළුවන් හැම වෙලේම. gratitude කරන්න කියලා කියන්නේ. ඉතින් gratitude list එකක් හදන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ඊළඟ වීඩියෝස් වලින් ඉතින් අපි මේකෙදි කතා කරන්නේ සල්ලි වලට ආදරය කරලා කොහොමද සල්ලි ආකර්ෂණය කරගන්නේ කියලා. ඉතින් සල්ලි වලට ආදරය කරනකොට ඔයා දැකලා ඇති ගොඩක් අය සල්ලි නමන්නෙත් නැහැ. හරි. ලස්සන වොලට් එකක්, ලස්සන පර්ස් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒකට සල්ලි නමන්න නැතුව දානවා, නැමිලා තිබොත් දිගාරිනවා, එක පැත්තකට ඒ ටික හදනවා. හරි. සල්ලි තියෙන ගොඩක් අය ඔක් කරනවා. ඔයාලා දැකලා ඇති. අනිවාර්යයෙන්ම එයාලා සල්ලි වලට ගරු කරනවා. ඒ ගරු කරන එක තමයි අපි අංක 1 බ්‍රේන් එක හදන එක. ඉතින් බ්‍රේන් එකට සල්ලි ෆෝකස් කරොත් සල්ලි ටික ඒ බ්‍රේන් එක හිතන පැත්තට අනිවාර්යයෙන්ම එනවා. ඒක නිසා affirmations ලියන්නත් පුළුවන් වාට මේ ස්ටේජ් 4ෙදිම. කියන්නේ මොලේ පාවිච්චි කරන එක, උපායශීලීත්වය, දක්ෂතාව වැඩි කරගෙන consistently මේ යන ගමනට හැම වෙලේම වාට visualize කරන්න පුළුවන්. හැම වෙලේම වාට positive වෙන්න පුළුවන්. හැම වෙලේම වාගේ confidence එක වැඩි කරගන්න පුළුවන්. හැම වෙලේම affirmations ලියලා වාට ඒ දේ හදා ගන්නත් පුළුවන්. affirmations try කරන්නත් පුළුවන්. මට මේක ලබා දුන්නට විශ්වයට ස්තුතියි. මට වාහනේ ලබා දුන්නට ස්තුතියි. කැටියෙන්ම, ලේසියෙන්ම. හරි. මට සල්ලි ලබා දුන්නට ස්තුතියි. මට සල්ලි මෙච්චරක් ලබා දුන්නට ස්තුතියි. මට නිවසක් ලබා දුන්නට ස්තුතියි. මට වාහනයක් ලබා දුන්නට ස්තුතියි. කැලින්ම කැටියෙන්ම ලිව්වොත් ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ගන්න පුළුවන් කියලා මතක් කරන ඕන සල්ලි සම්බන්ධ කාරණාවෙදී. ඉතින් අද කතා කරේ මුදල් ආකර්ෂණය හැමෝටම අවශ්‍ය, හැමෝම හොයන, හැමෝම ඉල්ලපු වීඩියෝ එක තමයි මේ ටැරොට් වලට එහා ගිය විශ්ව ශක්තිය. එහෙම නැත්නම් මුදල් එමතන් අපිට ලෝකෙන් අපේ විශ්වෙන් අපිට ලබා ගන්න පුළුවන්, ලේසින්ම ලබා ගන්න පුළුවන් කියන මාතෘකාව තමයි අපි අද කතා කරේ. ගොඩක් අයට අමාරුයි කියලා හැඟෙනවා නම් මම මේ කියන දේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ෆලෝ කරන්න. රයිට්. එතකොට ඔයාට මේ දේ ලබා ගන්න හරිම පහසුයි. හැබැයි ඔයා වැඩ කරන්නේ නැත්නම්, ඔයාගේ ස්කිල් එක දියුණු කරගන්න නැත්නම්, ඔයාට එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරි නම්, රයිට්. එහෙම නැත්නම් උපායශීලීත්වය දාලා ඔයාට ඒ දේවල් ලබා ගන්න අමාරුයි නම් ඔයා affirmations ලියුවා කියලා ඔයා සාර්ථක වෙන්නේ නැහැ. ඔයා affirmations ටික ලියන්න ඕනේ. ඔයා අර ටිකත් follow කරද්දි. හරි. ඊළඟ step එකට යන්න බලාගෙන affirmation එක ලියන්න. හරි. ඉතින් ඒ ටික ඔයා කරගෙන ගියොත් ඔයාට සල්ලි ලැබෙනවාමයි. ඔයා සල්ලිකාරයෙක් වෙන එක නවත්තන්න විශ්වයටවත් බෑ. මොකද විශ්වයේ ඉන්නේ ඔයාත් එක්ක. ඔයා මේ ටික හරියට ફોකස් කරනවා. ඉතින් මේ දේවල් වලට තමයි අපි අර crystals, magic oils වගේ ගොඩක් දේවල් ඔයා stay positive වෙන්න, ඔයාගේ බලය වැඩි කරගන්න අපි කරන්න කියලා කියන්නේ. ඉතින් මේ තව ගොඩක් දේවල් තියෙනවා. එක දෙයක් විතරයි ඒ. හරි. ඉතින් මේ වගේ තව ගොඩක් වීඩියෝස් වලින් හම්බෙන්න මම කියලා දෙන්නම් කොහොමද මේ දේවල් step by step කරන්න කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ගිහලා එන්නම්. මේ ටැරොට් ගුරු The Magician.